Hello guys, අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ වෙද්දි WhatsApp එකට ඇවිල්ලා තියෙන username update එක ගැන. Finally WhatsApp එකටත් මේ වෙද්දි update එකක් ඇවිල්ලා තියෙන. මේකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වෙද්දි Facebook එකේ Instagram එකේ ඔයා username එකක් හරහා ඔයාව කෙනෙක් හොයාගන්නවා වගේම WhatsApp එකටත් ඔයාට personal unique වෙච්ච username එකක් හදාගෙන ඒ හරහා ඔයාට පුළුවන්කම තියෙනවා WhatsApp contact එක share කරගන්න. තාම මේ update එක WhatsApp එකෙන් දීලා නැති වුණත් ඔයාට මේ වෙද්දි හැකියාව තියෙනවා ඔයාටම unique වෙච්ච username එකක් reserve කරගන්න. මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද හරියටම username එකක් unique විදියට හදාගන්නේ. ඒ වගේම මේ username එකට අදාළව ඇවිල්ලා තියෙන WhatsApp එකේ අලුත් update මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. वीडियो के कल मुलिम वाले मत करने पे चैनल अलुत के टेक के फील्ड आधार हैम इंटरेस्ट वीडियो का बलान चैनल दम सब्सक्राइब करला पल्ला बेल आइकन क्लिक कर चैनल अलुत अपडेटेड वीडियो का गेना गमंग आट एग रिजर्व वेन्न මේ විදිහට ඔයා පාවිච්චි කරන WhatsApp account එකට මේ username update එක ඇවිල්ලා නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Play Store එකට එහෙම නැත්නම් app gallery එකට එහෙම නැත්නම් ඔයාගේ app store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp එක update කරගන්න. මේ විදිහට ඔයාගේ WhatsApp එක update කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ feature එක enable වෙලා ඇති. ඒ විදිහට මේ update එක ඔයාට enable වෙලා නැත්නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ WhatsApp එක update කරගෙන මම මේ කියලා දෙන විදිහට ඔයාගේ username එක reserve කරගන්න. දැන් මම පැහැදිලි කරන්නම් කොහොමද හරියටම වගේ යුනික් යූසර්නේම් එක කවුරුවත් ගන්න කලින් හරියටම රිසර්ව් කරගන්න කියලා. ඔයාගේ WhatsApp personal profile එකට ගියාට පස්සේ ඔය විදිහට තමයි ඔයාලට WhatsApp එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔතන setting click කරලා ඔයා setting වලට යන්න ඕනේ. setting වලට ගියාට පස්සේ ඔයාට ඒකේ යටතේ තියෙන accounts කියන section එක බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන් WhatsApp එක update කරලා ඉන්න. මොකද WhatsApp එක update කළා වෙ නැත්නම් account යටතේ ඔයාට usernames බලා ගන්න බැරි වෙයි. හරි. ඔය විදිහට අපි accounts උඩ click කරාම username කියලා අපිට බලා ගන්න පුළුවන් your account section එකට අදාළව. username කියන එක උඩ click කරාම ඔය විදිහට create username and ඔයාගේ මේ විදිහේ තියෙන Instagram හරි Facebook හරි ඔයා මේකට link කරලා තියෙනවා නම් ඒ profile එක පෙන්නනවා. ඉතින් ඔයාට උතන reserve username කියන එකට click කරලා create username කියන එකට ඔය විදිහට ඔයාට කැමති username එකක් දෙන්න තියෙන්නේ. username එක දුන්නට පස්සේ ඔයාට ඔය විදිහට ටික වෙලාවක් ගියාම ඔය විදිහට verified icon එකක් පෙන්නනවා. ඒක verified icon එක පෙන්නුවාම ඔයාට උදින් save දා ගන්න තියෙන්නේ. ඒකට ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට ඔයාගේ dashboard එකට you reserve that username කියලා ඔයා select කරපු username එක ඔයාට reserve වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒක everyone දාලා username එක reserve වෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම screen එක ඔයාලා පැහැදිලි කරපු විදිහට ඔයාට තියෙන්නේ ඔයාගේ username එක reserve කරගන්න. මේ update එක ආපු ගමන් ඔයාගේ username එක reserve කරගන්න කියන්නේ හේතුව තමයි මොකද දැන් මං username එක reserve කරපු විදිහට අර්චන අලුත්කම කියලා මම මගේ username එක reserve කරනවා. අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා කසුන් කියලා. එතකොට එයාට කසුන් ජයසිංහ වගේ නමක් තියෙන කෙනෙක් නම් එයාට කසුන් J වගේ short කරලා එයාගේ නම ගන්න ඕනෙකම තිබිලත් හැබැයි වෙන කෙනෙක් එයාට කලින් ඒ නම reserve කරගෙන තියාගත්තොත් එයාට සිද්ධ වෙනවා ඒ නම පාවිච්චි කරන්න නැතුව එයාගේ long term name එකට යන්න. මොකද short form name එක වෙන කෙනෙක් මෙතනදී reserve කරලා තිබ්බොත් කලින් එයාට සිද්ධ වෙනවා එයාගේ සම්පූර්ණ නම මේකට reservation එක විදිහට පාවිච්චි කරන්න. අන්න හේතුව නිසායි දැම්ම ඔයා ඔයාගේ WhatsApp එක update කරගෙන ඔයාගේ username එක reserve කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඔයාට interest වීඩියෝ එකක් වෙන්න ඇති. ඉතින් මේ වගේම අලුත් tech field එකට අදාළ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් අදම වීඩියෝ එකකින් ගිහින් එන්න හැමෝටම Their brains rewiring, old thoughts they start aspiring. They're never tiring, no now they feel the fight in them. They feel the fire sweep, take over entirely. They feel it growing, it's showing the feelings they keep overflowing. Always stoking the fire,